pet lovers and farmers, welcome to the Goose Farm. කාලයකට පස්සේ ඉතින් අද අපි ඇවිල්ලා තිනවා වල වීඩියෝ එකක් කරගෙන අද කතා කරන්නේ කිය දඟකාර විශේෂකාර මාළුවෙක් ගැන. හැමෝම අහලා ඇති මාබල් කැට්ෆිෂ් කියලා කියනවා. මාබල් කැට්ෆිෂ් කිව්වට එයාලගේ ඇත්තනම මාබල් වෝකින් කැට්ෆිෂ්. මාබල් කියන්න හේතුව ඒ කට්ටියගේ තියෙන කලර් පැටර්න්ස් මම ඒක ඊළඟට පෙන්නන්නම්. වෝකින් කැට්ෆිෂ් කියන්න හේතුවත් මම ඔයාලට පෙන්නන්නම්. මේ මාළු වර්ගයේ අපේ ලංකාවේ පරිසර පද්ධතියෙන් නම් තර්ජනාත්මක මාළුවෙක් කියලා තියෙනවා. සාමාන්‍ය ලෝකෙත් එහෙමයි ගොඩක් රටවල බෑන් වෙච්ච මාළුවෙක්. නමුත් තාමත් සුරුතල් මසුන් ශ්‍රේෂ්ඨයේ සුරුතල් මසුන් හදන කට්ටිය විනෝදාංශයක් විතර හදන කට්ටිය මේ මසුන්ව තමන්ගේ සුරුතලුන් විදියට හදනවා. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේම මාබල් කියන්නේ මේ කට්ටියේ තියෙන මේ කළු සහ සුදු පැටර්න්ස් වලට හේතුව තියෙන තමයි මාබල් කියන්නේ. අනිත් එක තමයි මෙයාලට වෝකින් කැට්ෆිෂ් කියන්නේ මේ කට්ටිය ඊටාම අඩු වතුර මට්ටමකදී උනත් ඇවිදින්න ගන්නවා කියන්නේ මේ කට්ටිය නිකන් මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ ගමන් කරන්න ගන්නවා ඊටාම අඩු වතුර මට්ටමකදී උනත්. මේ කට්ටිය අනිත් මාළුන්ගෙන් විශේෂ වෙන්නේ මේ කට්ටියට වතුරෙන් උඩ හුස්ම ගැනීම හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ ලංකාවෙත් ඉන්න මගුර වගේ මාළු තමයි මේ කට්ටියට අයිති වෙන්නේ. ඉතින් මගුර ගැන කිව්වම ඔයාලා දන්නවා ඇති. මගුරගේ සාමාන්‍ය හැසිරීම් ලක්ෂණ තමයි මාබල් කැට්ෆිෂ්ටත් උරුම වෙලා තියෙන්නේ. මාබල් කැට්ෆිෂ් හුරු නැති කෙනෙක් නම් ලංකාවේ ඉන්න හුංගා මගුර වගේ මාළු තමයි මාබල් කැට්ෆිෂ්ලගේ පවුලට අයිති වෙන්නේ. ඉතින් කට්ටිය කතාවක් තියෙනවා හුංගා කියන්නේ විදින සතෙක් කියලා. හුංගා එහෙම නැත්නම් අංගුට්ටා ඒ වගේ මාළු විදිනවා කියලා. ඇත්තට වෙන්නේ විදිනවා නෙවෙයි. ඒ කට්ටියගේ දෙපැත්තේ තියෙන වරල් වල අග චූටි උලක් තියෙනවා. ඒක ඒ කට්ටිය දඟලනවත් එක්ක ඔයාලා කලින් දැක්කා වගේම ඒ කට්ටිය ගොඩක් දඟලනවා අල්ලක්කි වගේ දේවල් වලදී. ඉතින් දඟලද්දී අන්නේ උල ඇනෙන එක ගැන තමයි ඔය විදිනවා කියලා කියන්නේ. ඉතින් විදිනවා කියන්නේ මිත්‍යා මතයක්. ඒ කට්ටියගේ උල අපේ ඇනෙන එක තමයි ඇත්තටම වෙන්නේ. මාබල් කැට්ෆිෂ්ලගේ ආහාර රටාව ගත්තොත් සාමාන්‍යයෙන් සර්වභක්ෂක මාළු වර්ගයක්. ඒ තරම් ලොකුවට ඒ කට්ටිය ආහාර දෙන්න කතා කරන්න දෙයක් නැහැ. ඔය කට්ටිය සුරතලෙක් විදිහට හදනවා වුණා. පැලට් වල ඉඳලා සීෆුඩ් දක්වා ඕනම දෙයක් ආහාරයට ගන්න ඒ කට්ටිය දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් සර්වභක්ෂක මාළුවෙක් ඒකම තමයි අප්‍රෝසීඩි මාළුවෙක් වෙන්නත් හේතුව. ඕනම පරිසරයක ඕනම පරිසර පද්ධතියක ඕනම ආහාරයක් යටතේ යැපිලා ඒ කට්ටියගේ ජීවිතය අරගෙන යන්න පුළුවන්. මාබල් කැට්ෆිෂ්ලගේ උපන් බිම වෙන්නේ සවුත් ඒෂියා. ඒ කියන්නේ අපි ඉන්න දකුණු ආසියානු පැත්තට තමයි මාබල් කැට්ෆිෂ්ලගේ ජන්මය සඳහන් වෙලා තියෙන්නේ. ඒ පැතිවල ඉඳන් ඇමරිකාට්ස් ජනපදයේ නේද මේ කට්ටිය ව්‍යාප්තිය දැන් දක්වන්න පුළුවන්. ඇමරිකාට්ස් ජනපදයේ වගේ මේ වගේ රටවල් බොහෝ මේක මේ කට්ටිය ආක්‍රමණශීලී මාළුවෙක් විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. ඒකට හේතුව මම ඉස්සෙල්ලා කිව්වා. අනිත් කාරණාව තමයි මේ මාළු අපි ගෙවල් වල හදන්න ගන්නවා ආසාවට සුරුතලයට හදන්න ගත්තට ඉතාමත් කෙටි කාලයකදී ඉතාමත් විශාල ප්‍රමාණයකට ලොකු වෙන්න පුළුවන් මේ මාළුන්ට. අනිත් මාළුත් එක්ක ආහාර වලට තරඟ කරලා ඉතා ඉක්මනින් තමන්ගේ පෝෂණ අවශ්‍යතාවන් සපුරාගෙන විශාල ජීවියෙක් වෙන්න මේ කට්ටියගේ උපන් හැකියාවක් තියෙනවා. අන්න ඒ හැකියාවේ ප්‍රතිඵලයක් විදිහට මේ මාළුන්ව සුරුතලුන් විදිහට හදන්න අරන්ගෙන ගොඩක් අය ලොකු වෙලා තමන්ගේ ඇක්වේරියම් එකේ ගලව තියාගන්න බැරි මට්ටමකට ආපුවම ස්වාභාවික පරිසරයට මුදාහරින අපේ ඉල්ලීම තමයි එහෙම කරන්න එපා. අපේ පරිසර පද්ධතිය අපි රැකගමු. ඉතින් මේ වගේ වීඩියෝ සායත් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියන්න. කැමති වුණා නම් like එකක් දාන්න. කියන්න දෙයක් තියෙනවා නම් comment එකක් දාන්න. යාළුවන්ටත් බලන්න share කරන්න. මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. හැමෝටම ජය වේවා.